හයි යාළුවනේ. ඉතින් බලමුද අලුත් ට්‍රෙන්ඩ් එකේ තව වේපර් පේපර්ස් වලින් හදන රෝස මලක් බලන්න. ඉතින් මේ රෝස මල් කේක් එක කස්ටමර් ඉල්ලුවේ නම් රේන්බෝස් කලර්ස් වලින් හැබැයි පර්පල්ස් කලර් වැඩියෙන් දාන්න කිව්වා. ඉතින් මම මේ වේපර් පේපර්ස් වලට කර වැඩි අපේ රවුන්ඩ් කට් එක තියෙන ඒකෙන් මාක් කරගත්තා. තද කරාම ඒක මාක් වෙනවා. ඊට පස්සේ ඒකෙන් තමයි මම රවුන්ඩ් කැපුවේ නං. ඉතින් මට මේකට වේපර් පේපර්ස් 9ක් ගියා. ඉතින් මේ පේපර්ස් 9න් එතකොට මේ රෝස මලට රවුන්ඩ් 26ක් විතර ගියා. ඉතින් වේපර් පේපර්ස් එකක් 160ක් විතර වුණා. ඊට වැඩිය මට කොස්ට් වුණා. ඉතින් ඩිලිවර් කරගන්නත් මට ඩිලිවර් charge එකක් ඇඩ් වුණා. ඒ ටිකටත් එක්ක. එතකොට මට 200ක් විතර කොස්ට් වෙන්නේ නැති එක පේපර් එකක් කලර්ස්. normal plain colours නම් 130යි වෙන්නේ. ඉතින් මේ තියෙන විදිහට රෝස මල් ටික මම ඒ රවුන්ඩ් එකටම තියලා මේ අලවන්නේ නම් වතුර වලින්. මේ විදිහට ලස්සනට මම මේ රෝස මල පොඩ මෙහෙම පෙති 26ම අලව රවුන්ඩ් 26ම සෝරි පෙති 26 නෙවෙයි රවුන්ඩ් 26ම මේ විදිහට අලව ගත්තා. ඉතින් මේ විදිහට අලවගෙන ඉවර වෙලා බලන්නකො ෆයිනල් ලුක් එක කොහොමද කියලා රෝස මලේ. එතකොට මේ කස්ටමර් හැදුවේ නම් ග්‍රෑම් 500ක කේක් එකක්. මේ ග්‍රෑම් 500ට හරියන්න මට රෝස මල් ගියා 6ක් ගියා. ඉතින් දැන් එතකොට කිලෝ එකක කේක් එකක් හදනවා නම් ඊට වැඩි වෙයි. කස්ටමර් කේක් එක උසට එපා කිව්ව නිසා තමයි මම 6 ඉන්ච් ට්‍රේ එකක තමයි බේක් කරගත්තේ ග්‍රෑම් 500 කේක් එක. ඉතින් මේ කේක් එක ටිකක් ඉතින් කොස්ට් එකත් වැඩි. බලන්නකෝ මම හදපු ෆයිනල් ලුක් එක. ඉතින් අපි normal icing කරගත්ත කේක් එකකට white color එකකින් මේ මල් ටික attach කරා. ඉතින් මේ විදිහට attach කරලා මල් ටික ඊට පස්සේ crown එකකුත් තිබ්බ කස්ටමර්ගේ ආස නිසා දම්පාට කලයකින් තමයි තිබ්බේ crown එක. මේ මං අර හිස්තැන් වලට මේ අර ඉතුරු වෙච්ච අයින් කෑලි වලිනුත් මම half කපාගත්ත රවුම් වල ඒ ටික දාන විදිහ. ඒ ටිකක් දාලා මේ කේක් එක ෆිනිෂ් කරා. ඉතින් කේක් එක ලස්සනයි නම් ඔයාලා දෙයක් ඉගෙන ගත්තා නම් කමෙන්ට් එකක් දාන්න. thank you.